ඔන්න අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා අතරතුරට පසුගිය දිනවල අපි නිරන්තරයෙන්ම කතා බහ කරන්න පටන් ගත්ත කෙනෙක් තමයි අපේ නිලි රැජින ගැන. නිලි රැජිනගේ අභාවයෙන් පස්සේ අපි ගොඩක් දෙනෙක් කතා කරපු මාතෘකාව තමයි චන්දික නානායක්කාර කියන රංගන ශිල්පියා ගැන. ගොඩක් දෙනෙක් චන්දික නානායක්කාර ගැන කතා කරන්න පටන් ගත්තේ අපේ නිලි රැජින ළඟ ඉතාමත් සුහදව ආශ්‍රය කරපු ඒ වගේම නිලි රැජින ඉතාමත් ආදරයෙන් බලාගත්තු නිසා. ඇයව අවසන් හුස්ම හෙලීමට පෙරත් ඔහු සෙවූ බවට කතා පැතිරෙනවා. කොහොම වුණත් ඇය රෝගීව ඌදා පටන් ආදරයෙන් බලාගත්තු බවත් බොහෝ කලාතරුත් සාක්ෂි සමග සමාජ මාධ්‍යයේ තියෙනවා. මේ ගැන ගොඩාක් කට්ටිය චන්දික නානායක්කාර කියන රංගන ශිල්පියාට ප්‍රශංසා කරලත් තියෙනවා. ඒ වගේම ඕනෑම ප්‍රශංසාවක් අවලාදයක් වෙන්න යන්නේ ඇස්පිය ගහන මොහොතක් විතරයි. ඉතින් මේ වෙනකොට බොහෝ විවේචන චන්දික නානායක්කාර කියන රංගන ශිල්පියාට ලැබෙමින් තියෙනවා. මේ වෙනකොට කතාවක් විදිහට යන්නේ අමුතු ආරංචියක්. මේ ආරංචිය මුළු සමාජ මාධ්‍යම කලඹනවා. මේ ආරංචිය මොකක්ද කියලා කියනවා නම් චන්දික නානායක්කාර පැවිදි වෙලා කියලා YouTube නාලිකාවල ගියපු දෙයක්. පැසසුම් දිහා නිහඬව බලන් හිටපු ඔහු මේ ආරංචියත් එක්කම එතුමාගේ හඬ අවදි කරලා සමාජ මාධ්‍යෙම තිබ්බ තවත් වීඩියෝ එකක සටහනක් වෙනවා. වීඩියෝවේ කියන විදිහට නම් ඔහු කියලා තියෙන්නේ බොරු ප්‍රචාරවලට අහු වෙන්න එපා කියලා. ඒ වගේම එහෙම පැවිදි වෙලා ඉන්නවා වගේ වීඩියෝව හදලා තියෙන්නෙත් ඔහුගේ ෆොටෝ එකක් අරන් විකෘති කරලලු. මොකද මීට කලින් ඔහු චිත්‍රපටයක පැවිදි චරිතයකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා තමයි චන්දික නානායක්කාර කියන්නේ. චන්දික නානායක්කාර මිනිස්සුන්ගෙන් ඉල්ලීමකුත් කරනවා. වගේ බොරු ප්‍රචාරවලට කටකතාවලට අහු වෙන්න එපා කියලා. Taman ගැන පැතිරෙන මේ වැරදි තොරතුරු වලට අහු වෙන්න එපා කියලයි ඔහු ඉල්ලන්නේ. ඔහු මාලනී ෆොන්සේකා මහත්මිය අසනීපෙන් ඉන්න කාලේ එතුමා තමයි ගොඩාක් උදව් කරලා තියෙන්නේ. එතුමියගේ අභාවයෙන් පස්සේ සමාජ මාධ්‍යවල හරි අමුතු ප්‍රතිචාර ලැබිලා තියෙනවා. සමහරු ආශිර්වාද කරද්දී තවත් පැත්තෙන් දරුණු විවේචන එල්ල වෙලා තියෙනවා. ඔය අතරේ තව කතාවකුත් මතුවෙනවා YouTube නාලිකාවක ගියපු ආරංචිය. ඔහු පැවිදි වුණා කියලා. එතුමා කියනවා ඒ පුවතට එතුමාගේ ඡායාරූපයක් අරගෙන ඒක විකෘති කරලා භාවිතා කරලා කියලා. අපිට මේ ඡායාරූපේ බලපු ගමන් පේනවා එතුමාගේ ඡායාරූපයක් විකෘති කරලා තියෙනවා කියලා. මේ පින්තූරය අරගෙන තියෙන්නේ එතුමා රඟපාපු චිත්‍රපටයකින් කියලා තමයි එතුමා කියන්නේ. ඒ චිත්‍රපටයේ එතුමා භික්ෂුවකගේ චරිතයක් රඟපානවා. ඒ වෙලාවේ කසාවත ඇඳගෙන ඉන්න ඡායාරූපයක් තමයි මේකට භාවිතා කරලා තියෙන්නේ. මේ වෙනකොට ඇත්තටම කියනවා නම් අපේ නිලි රැජිනිය සාමදානියෙන් සැතපීලා අවසන්. චන්දික නානායක්කාර මහතා ගැන මේ පැවසෙන මේ සමාජ මාධ්‍යවල සැරිසරන දේවල් ඇත්ත නෙවෙයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එතුමා ඇත්තටම ලොකු මෙහෙවරක් කරා. අපේ නිලි රැජිනිය ආදරෙන් බලාගත්තා. ඒකට මේ වගේ මඩපහර එල්ල කරන එක හරිද? ඔයාලම හිතලා බලන්න. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට තෙරුවන් සරණයි.